හයි මම වෛද්‍ය හරිත් අද අපි OCD ගැන කතා කරමු. OCD කියන්නේ මොකක්ද සහ ඒක කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. OCD කියන්නේ Obsessive Compulsive Disorder. ඒ කියන්නේ නවත්තන්න බැරි අනවශ්‍ය සිතුවිලි සිතට එන තත්වයක්. මෙවැනි සිතුවිලි වලට obsessions කියලා කියනවා. ඒ කියන්නේ එක දිගට හිතෙන එකම සිතුවිලි. ඒවා නිකම්ම නැති වෙන්නේ නැහැ. විෂ බීජ වලට ඇති බය, දේවල් නැතිවීම සහ යම් භයානක දෙයක් සිදුවේ යයි ඇතිවන බය තමයි සාමාන්‍යයෙන් මේ සිතුවිලි වලට එන්නේ. මේ නැවත නැවත කරන්න සිතුවිලි එන්නේ මං කලින් කියපු දේවල් වලට තියෙන බය නැති කරන්න. උදාහරණයක් විදිහට අධික ලෙස අත්සේදීම, ලොක් පරීක්ෂා කිරීම, ගණන් කිරීමේ වගේ දේවල් ඇතුළත් වෙනවා. OCD මේ චක්‍රය නැවත නැවත අලුත් කරනවා. එතකොට උදව්වක් නැතුව මේ චක්‍රය කඩන්න හරිම අමාරුයි. OCD කියන්නේ සාමාන්‍යයෙන් හැමෝටම තියෙන දෙයක්. ඒ නිසා එක ගැන ලැජ්ජා වෙන්න ඕනේ නෑ. මේක පාලනය කරන්න පළමු පියවර වෙන්නේ ඔයාට මේක එන රටාව සහ හේතුව අඳුරගන්න ඕනේ. ERP කියන තෙරපි එක ඔයාට මේ එකම හිතන දේ කරන්නේ නැතුව ඒකට මුණ දෙන්න පුරුදු කරනවා. ඒකෙන් ඔයාගේ ඇන්සයිටි එක අඩු වෙනවා. භාවනාව සහ ගැඹුරු හුස්ම ගැනීම ඔයාට මේ සිතුවිලි අඳුරගන්න උදව් කරනවා. ඒවාට මුණ දෙන්නේ නැතුව. ඒට අමතරව නින්ද, ව්‍යායාම වැනි දේවල් වලින් ඔයාගේ ඇන්සයිටි අඩු වෙලා OCD අඩු වෙන්න උපකාරී වෙනවා. රෝග ලක්ෂණ දරුණු නම් ෆිසියෝതെරපි හෝ බෙහෙත් වලින් අඩු කරන්න පුළුවන්. එකට තනියම මුණ දෙන්න යන්න එපා. OCD කියන්නේ ජීවිතාන්තය දක්වා සිරදනුවමක් නෙමෙයි. පුහුණුව සහ සහාය ඇතිව ඔයාට මේකෙන් දිනන්න පුළුවන්. මතක තියාගන්න. Obsessions කියන්නේ සිතුවිලි. Compulsions කියන්නේ ක්‍රියාවන්. මේක වැදගත් කියලා හිතනවා නම් මේ වගේ වීඩියෝ තවත් බලන්න අපේ ලපයි සිපයි YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා.